Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් ගේන්න හදන්නේ. හොඳින් සතුටින් ඇති කියලාත් ඔයගොල්ලෝ හිතනවා. ඒ වගේම අද වීඩියෝ එක වෙන්නේ පුංචි වීඩියෝ එක. ලොකු වීඩියෝ එකක් නෙවෙයි. එහෙනම් අපි බලමු. අද දවසේ වීඩියෝ එක පොඩි වුණාට හැබැයි අද දවසේ වෙන ගොඩාක් තියෙනවා මට. ඒ වගේම ඔයගොල්ලෝ අහනවනේ බිස්කට් ඕඩර්ස් කරන්න නැද්ද කියලා ඔන්න. හරි. ඔන්න කරනවා. ඇත්තටම ඉඳලා හිටලා හම්බුණා කරනවා මම. ඒ වැඩත් අද තියෙනවා බිස්කට් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මගේ මල් හදන වැඩක් තියෙනවා. ඒ වගේම අද වීඩියෝස් දෙකක් කරන්නත් තියෙනවා. අපි එහෙනම් ඒ වැඩවලට යමු නේද? ඉතින් මේ බිස්කට් මුලින්ම උදේ හදන්න ලේසි නිසා හැදුවා. ඉතින් දැන් මේකට මම බව් ටික කිරා ගන්න ගමන් ඉන්නේ. හරිද? ඉතින් ඔන්න එක කිරෙන ගමන් මම මේ දැන් ඉන්නේ. ඉතින් ඔන්න දැන් මම ඊළඟට ගිහින් තියෙන්නේ මේ මල් හදන වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න. ඉතින් මම ඔයගලන්ට කුකීස් හදන එක හදලා ඉවරලා ඒ වීඩියෝ ක්ලිප් එක මේකේ මැදින් හරියෙන් දාන්න. ඒකේ ඉතින් දැන් මේ මම කියන්නේ මල් හදන එක ගැන. අපි ඉස්සරහට කියන්නම ඒක ගැන පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න එතකන් කිව්වේ මෙන්න මේකට. ඉතින් කුකීස් ටික ඔන්න බේක් වෙලා ඉවර දැක්කනේ. හැදුවා විනාඩිය බේක් වුණ හැටිනේ. හරි. එහෙම නෙවෙයි ඉතින්. ඔන්න මේ කුකීස් ටික මං හැදුවා. මේ ඔක්කොම කුකීස් චොක්ලට් චිප් කුකීස්. ඉතින් මේවයි තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒව තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේ ගැරප්පු ගහලා තියෙන්නේ හිල් විදලා මේ හැදිලාද කියලා බලන්න. ඒක එච්චර ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. ඒ වගේම මේ දුඹුරු පාට වගේ වෙලා තියෙන්නේ මං කලින් හදපු එකේ පාර්ච්මන්ට් පේපර් එකේම මේ හදලා තියෙ එකයි හැම වෙලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න ඕගොල්ලොත් පාර්ච්මන්ට් පේපර් එක දෙවෙනි පාරක් යූස් කරන්න පුළුවන් රීයුසබල් පේපර් එකක් තමයි පාර්ච්මන්ට් පේපර් කියන්නේ. ඒක නාස්ති කරන්න එපා. ඒ වැඩෙත් හරි. මල් ටිකත් ඔන්න හදලා ඉවරයි. ඉතින් ඔයගලන්ට මල් ඕඩර් කරන්න අවශ්‍ය නම් WhatsApp නම්බර් එක මම ඔයගලන්ට පින් කරලා තියන්නම්. මේ වීඩියෝ එකේම දාන්නම්. ඒ වගේම ඔයගලන්ට පුළුවන් ඒ WhatsApp නම්බර් එකෙම කුකීස් ඕඩර් කරන්න, ෆ්ලවර්ස් ඕඩර් කරන්න. ඉතින් ඔන්න මේ ටයිගර් ලිලිස් ටිකක් හැදුවා. ඉතින් පර්පල් තීම් එකේ යන බොකී එකකට. ඉතින් මේක හරිම ලස්සනයි. ඒ වගේම පොඩි ඩැමේජස් වගේකුත් තියෙනවා මල්වල. ඒ ටිකත් ඉතින් හිමින් සීරුවේ හදන්න ඕන. කලබලෙට හදන්න බෑ මේ මල්. පොඩ්ඩක් අර පයිප් ක්ලීනර්ස් පොඩ්ඩක් සෙට් උනේ නැති වුණාම ඔන්න ඔය වගේ කචල් වෙනවා. ඉතින් හරි අමාරුයි ඔය වගේ දේවල් කරන්න ඇත්තටම ළමයි. ඉතින් ඒ වැඩත් ඔන්න කරන ගමන් තියෙන හරි වැඩේ මගේ මලුත් කොහම හරි හදාගත්ත මල් ටික. හරි. ඉතින් ඔන්න මට දෙයක් කියන්න අමතක වුණා. ඉතින් කීස් වලට වෙනම පේජ් එකක් නැහැ. ඉතින් ෆ්ලවර්ස් වලට විතරයිනේ පේජ් එක තියෙන්නේ හරියටම. ඉතින් මේ මං ඒකත් මතක් කරා පොඩ්ඩක්. ඉතින් මේ තියෙන්නේ මල් හදපුවා. මේක ඔයගොල්ලන්ට මට TikTok එකේවත් Facebook වලවත් දාගන්න තාම බැරි වුණා. TikTok එකේ නම් මම දාන්නේ නැහැ කියලා හිතුවා. මේක YouTube එකේ මට පෙන්වන්න හිතුණා. ඒතරම් මම මේකේ පොඩි ස්ටෝරි එකක් ගේන්නම් වීඩියෝ එකක්. ඉතින් මේ flower bouquets නෙවෙයි මේ flower baskets. ඉතින් මේවත් ඔයගොල්ලන්ට ඕඩර් කරන්න පුළුවන් මගෙන්. flowers by D වලින්. ඉතින් මේ ඒ වැඩත් ඒකේ වැඩකුත් තියෙනවා. ඒකත් කරා මම. ඒක කියන්න නිසා කිව්වා. හායි. ඔන්න එහෙනම් වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ඉතින් ඔන්න
අද දවසට වීඩියෝ එක කරලා ඉවරයි ඉතින්. අද දවස ඇත්තටම හොඳ දවසක්. ඒ වුණාම මම කුකීස් ටිකක් මම හදලා ඒක මේ විදිහට දාලා තියුවා බාස්කට් එකේ. ඉතින් මගේ කුකීස් ගන්නට මට දෙයක් කියන්න තියෙනවා. කුකීස් හොඳට එයා ටයිට් බෝටල් එකක දාලා තියන්නේ. එතකොට මේ කුකීස් හරියම ක්‍රිස්පි එකට තියෙනවා කඩේ ඒවා වගේ නෙවෙයි ඇත්තටම. හරියම හොඳයි. ඉතින් ඒ වගේම එකක් කියන්න ඕනේ. ඒ වගේම මට තව දෙයක් කියන්න තියෙනවා. අද දවස් හරිම ෂෝක්. ඒ වගේම මගේ වීඩියෝස් බලන්න කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. මම හරි ආසාවෙන් ඉන්නවා ඒවට රිප්ලයි එවන්න. ඒ වගේම ලයික් එකකුත් දාන්න අනිවාර්යෙන්ම. ඒ වගේම මගේ Facebook page එක පැත්තේ මගේ flowers by D එක පැත්තෙත් යන්න. මම කලින් වීඩියෝ එකක ලින්ක්ස් ඔක්කොම දාලා ඇති. TikTok page එකට යන්න ඒකේ ලින්ක් එකක් ඔක්කොම දාලා ඇති. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම කියනවා. එහෙනම් ආදරය ඔයගොල්ලෝ හැමෝටම. thank you මේ වෙනකම් මාත් එක්ක ඉන්න හැමෝටම. bye bye.